හය ශ්‍රේණිය දෙමළ පෙළ පොත 4 වෙනි පිටුව. අවදානිප්පෝම් පේසුවෝම් සවන් දෙමු කතා කරමු. දැන් ඔයාලට දරුවනේ දෙන්න එකතු වෙලා මේ විදිහට දෙබසක් ගොඩනගන්න පුළුවන්. මුලින්ම තමන්ව හඳුන්වලා දෙන්න පුළුවන්. ඊළඟට තමන්ගේ ගම හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම අනිත් කෙනාගෙන් ප්‍රශ්න අහන්නත් පුළුවන්. මේ 4 වෙනි පිටුවේ මුලම තියෙනවා එනදු ඌර් කියලා. මගේ ගම. එතකොට තමන්ගේ ගම එක්කෙනෙකුට කියන්න පුළුවන්. අනිත් කෙනත් කියන්න පුළුවන් එනදු ඌර් කියලා අනිත් කෙනාගේ ගම. 3 වෙනි කොටුවේ තියෙනවා මීண்டும் සන්දිප්පෝම් නන්රි. නැවතත් හමුවෙමු ස්තුතියි කියලා තියෙනවා. ඊළඟට 4 වෙනි කොටුවේ මීண்டும் කියලා පමණක් තියෙනවා. එතකොට එයත් කියන්න ඕනේ මීண்டும் සන්දිප්පෝම් නන්රි කියලා. ඒ පිටුවේ පහළම කොටුවක් තියෙනවා. ඒකේ තියෙනවා අපි ඉගෙන ගත්ත දේවල්. එනදු පෙයර් මගේ නම, එනදු ඌර් මගේ ගම. ඊළඟට තියෙනවා උංගල් පෙයර් එන්න. ඔබගේ නම කුමක්ද? එනදු පෙයර් මගේ නම. උංගල් ඌර් ඔබගේ ගම. එනදු ඌර් මගේ ගම කියලා මෙන්න මේ විදිහට දෙබසක් ගොඩනගන්න අනිවාර්යයෙන්ම දැන් ඔයාලට පුළුවන්. ඊළඟට 5 වෙනි පිටුවට අපි යමු. උඩම තියෙනවා වණක්කම් රවි කියලා. ආයුබෝවන් රවි. දකුණු පැත්තේ තියෙනවා වණක්කම් රඝු කියලා. ආයුබෝවන් රඝු. දෙවැනියට පහළ තියෙනවා රවි. එප්පඩි සුහම්. රවි කොහොමද සුවදුක් කියලා අහනවා. ඊළඟට අනිත් පැත්තේ කෙනා කියනවා නල්ල සුහම් රඝු. හොඳ සුවෙන් රඝු කියලා කියනවා. ඊළඟට පහළ තියෙනවා මීண்டும் සන්දිප්පෝම් නන්රි. නැවතත් හමුවෙමු ස්තුතියි. දකුණු පැත්තේ තියෙනවා නන්රි කියලා විතරක්. නන්රි කියන්නේ ස්තුතියි කියන එකට. පහළ කුඩා කොටුවේ තියෙනවා සෝඩි හලාහජ් සේර්න්දු පේසිප් පලහවෝම්. ඒ කියන්නේ යුගල වශයෙන් එක් වී කතා කිරීමට හුරු වෙමු කියලා. මේකෙදිත් දෙන්න එකතු වෙලා මේ විදිහට ප්‍රශ්න අහන්න පුළුවන්, උත්තර දෙන්න පුළුවන්. එනදු පෙයර් මගේ නම. උංගල් පෙයර් එන්න ඔබගේ නම කුමක්ද? එනදු පෙයර් මගේ නම. එප්පඩි සුහම් නල්ල සුහම් කොහොමද සුවදුක්? හොඳ සුවෙන්. ඔය විදිහට ඔයාලට තිත්තිරුඩ තමන්ගේ විස්තර, යාළුවගේ විස්තර අහමින් ලියන්නත් පුළුවන්, කතා කරන්නත් පුළුවන්. පළමු පාඩම අවසානය 6 වෙනි පිටුව තියෙනවා වචන ටිකක් තියෙනවා. සොල් අරි මොහම් වචන හඳුනා ගැනීම කියලා. මුලින්ම තියෙනවා නාන් කියන්නේ මම, එනදු කියන්නේ මගේ, නීංගල් කියන්නේ ඔබ, වණක්කම් ආයුබෝවන්, ඌර් ගම, කණ්ඩි මහනුවර, කොළුම්බු කොළඹ, මීண்டும் නැවතත්, නන්රි ස්තුතියි, උංගල් ඔබේ, පෙයර් නම, එන්න කුමක්ද මොනවද, සන්දිප්පෝම් හමුවෙමු. මෙන්න මේ විදිහට තමයි පුතේ පළවෙනි පාඩම අවසන් වෙන්නේ. මේ වචන පාඩම් කරන්න මේවා හරියටම ඉගෙන ගන්න ඕනේ. ඊළඟ පාඩමෙන් අපි හමු වෙමු.